ආගන් මේ වැඩනවත්ත පොඩ්ඩක් කියලා දෙන්න දැන් මේ අපි ගේ සදේ කතා කර කර හිටිය එක මතක් කරන්නම් මික්ස්චර් එකකින් මිශ්‍රණ වලින් දේවල් වෙන් කරන විදිය කතා කරේ මතකද ඒක හරිනේ අපි එකපාරක් කැට කරන විදිය කතා කරානේ කැට කරපුවකින් මොන හරි තිබ්බොත් ආයේ දිය කළා පිරිසිදුවර වෙන් කරන විදිය කතා කරා මතකද පේරණ ඒවා කතා කරා ඔය ටික කතා කරා මතකයි දැන් පුතා ප්‍රශ්නයක් තියෙනවා සමහර දේවල් තියෙනව නේද වාෂ්ප වෙලා යන දේවල් නේ අපිට ඒව එකතු කරන්න ඕන වෙන්නේ නැද්ද වෙනවනේ මේ ඩිස්ටිලේෂන් වලින් කරන්නේ අන්න ඒක අයිසොලේට් මං ගේසදී කියලා දුන්නා ඔය අයිසොලේට් කියන වචනේ තේරුම මොකක්ද තනි වෙනවා තේරෙනවද තනි වෙන් කරගන්නවා isolate volatile component මොනවාද volatile කියන්නේ වාෂ්පශීලී මොනවාද වාෂ්පශීලී ඔයාලා අහලා නැද්ද ICT වල volatile memory කියලා අහලා නැහැ volatile memory non volatile memory අහලා තියෙනව නේද ඇයි ICT වල RAM එකේ තියෙන එකට volatile memory එකක් කියන්නේ උගේ තියෙන memory වාෂ්ප වෙලා යනවා RAM එකේ තියෙන ඒවා මතක නෑ ටික වෙලාවකින් ඒ වැඩේ කරද්දි විතරයි ඊට පස්සේ මතක නෑ තේරෙනවද හරිද විතර මතක තියාගන්න මේ ඔය volatile කියන්නේ ඉක්මනින් වාෂ්පශීලී වෙනවා නේද හරිද හරි මෙන්න මේ දෙන්න කතා වෙනවා අරූගෙත් මාව තිබිලා තියෙන volatile memory එක කොහෙද දැන් මං කියලා එකේ හිටියවත් කියලා ඔකට ගහන්න නෑ අර කෙල්ල දෙන කතාවේ මාරේ මේ ආගන්න එහෙනම් volatile කියන්නේ මොකද්ද වාෂ්පශීලී හරි ඔන්න ආගන්න මම කියලා දෙන ටික අහගන්න මේවා වැදගත් පුතා මේ දැන් ඔයා මොනවා හරි දෙයක් වාෂ්ප කරලා ඒ යන වාෂ්පේ ඒ කියන්නේ volatile දෙයක් වෙපර් කරාම මේ වෙපර් එක එකතු කරන්න ක්‍රමයක් තියෙනවා ලියන්න එපා. අර ළඟට ඇවිල්ලා පයින් ගන්න ඉතින්. ලියන්න එපා මොනුස්සයෝ. නෝට් එක එවන්නම් ගෙදරදී ලියන් එනවද? ඒතර මෙතෙන්ට ඇවිල්ලා බලා ඉන්න පුළුවන් අඩුම තරම. මේ වෙලාවේ ලියන්නේ හේතුවකට. ආගන්න. එතකොට මේ ඔයා කියන්නේ මොකද්ද මේ කරන්න යන්නේ මේක? කියන්නේ ඉතින් වාෂ්පශීලී දේවල් වාෂ්ප වෙන වෙලාවේදී වෙන් කරගන්න හදන්නේ. තේරුණාද? එතකොට දැන් මේ දාලා තියෙන්නේ මොනවද මේකේ? ලිං වතුර, වෙල් වෝටර්. මොන වතුරද? ලිං වතුර. ලිං වතුරේ වාෂ්පශීලී දේවල් ගොඩක් තියෙනවද එකයිද තියෙන්නේ? ලිං වතුරේ බොර තෙල් තියෙනවද? පෙට්‍රල් ඩීසල් ගන්න පුළුවන්ද? බෑනේ. ලිං වතුරේ තියෙන්නේ වතුරයි ලවණයි. ඒකේ වාෂ්පශීලී දේවල් ගොඩක් නෑ. එකයි තියෙන්නේ. ඒ වෙලාවේදී එකක් වෙන් කරගන්නවට අපි කියනවා simple distillation. මොකද්ද? මේ simple distillation එකක් කරන්නේ හරිද? වාෂ්ප වෙන එක්කෙනෙක් වෙන් කරගන්න. දැන් මේ ලිං වතුරේ තියෙන්නේ වාෂ්ප වෙන කෙනෙක්ට වතුර විතරයි. ඊට වඩා මොන හරි ජරාවක් තිබ්බොත් ඌත් එකතු වෙනවා කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ මේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. එක්කෙනෙක් වාෂ්ප වෙනවා නම් ඌව එකතු කරගන්නවා. එක්කෙනෙක් නෙමෙයි ඉන්න තේරම එකතු කරනවා බා. තේරෙනවද? ඒකත් සාමාන්‍යයෙන් දැන් වා හිතන්නකෝ ඔයා තර්මෝමීටර් එක තියන් ඉන්නවා සාමාන්‍යයෙන් සෙල්සියස් 100 දී. කීයද පුතා? 100 දී. ඔයා දැන් දන්නවා සෙල්සියස් 100 දී නතර කරනකොට සෙල්සියස් 100 තියෙන මට්ටමට ඔයා මෙතන ගින්දර පාලනය කරනවා. එතකොට 100 දී වාෂ්ප වෙන්නේ මොනවාද? වතුර. 100ට වඩා අඩු උෂ්ණත්වයෙන් වාෂ්ප වෙන කවුරු හරි හිටියොත් ඌත් වෙන්නේ නැද්ද? එනවා. කරන්න දෙයක් නෑ. මොකද මේ වෙලාවේ මේ ක්‍රමය පාවිච්චි කරන්නේ එක්කෙනෙක් කියලා හිතාගෙන. කියන්නේ එක්කෙනයි වාෂ්ප වෙන්නේ කියලා හිතාගෙන. එතකොට පුතා ඉතින් වෙන කෙනෙක් හිටියොත් ඒත් එනවා. එහෙනම් අපි මේකට පාවිච්චි කරන්න ඕනේ වාෂ්ප වෙන එක්කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත දේවල් විතරයි. දැන් වතුර නම් අපි දන්න මුහුදු වතුර ගත්ත කියමුකෝ. ඔයාලට වෙල් වෝටර් ගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ මෙතෙන්ට ගන්න පුළුවන් තව එකක් තමයි ඕ මොකද්ද ගන්න පුළුවන් ඈ sea water ඒ මොනවාද මුහුදු ජලය නේද මුහුදු ජලය ගන්න පුළුවන් ඒ මුහුදු ජලයේත් වෙන දේවල් වාෂ්ප වෙන්නේ නැහැ වතුර තමයි තියෙන්නේ තේරුණාද එතකොට දැන් මුහුදු ජලයත් ඔයාලට මෙහෙම දාලා වෙන් කරගන්න පුළුවන් මේකේ තියෙනවා ඉතාම විශේෂ උපකරණයක් මෙයාගේ නම අහගන්න හරිද මෙයාගේ නම තමයි ලිබිග් කන්ඩෙන්සර් හරිද මොකක්ද එයාගේ නම ලිබිග් කන්ඩෙන්සර් LIE ලිබිග් කන්ඩෙන්සර් ඇයි යාට එහෙම කියන්නේ එයා කන්ඩෙන්සර් කෙනෙක් කන්ඩෙන්ස් කරනවා කියන්නේ ඝනීභවනය කරනවා වාෂ්පයක් නැවත ඝන තත්ත්වයට පත් කරනවා තේරුණාද ඔන්න වෙන දේ බලාගන්න වැඩ කරන ඉතින් මෙයා මාර ස්පෙෂල් කෙනෙක් මෙතනින් අපි දෙනවා ජලය ඇතුළට දෙන්න කියලා බේතරින් බටයක් දෙනවා මෙයා හැදිලා තියෙන විදිහ මම ඔයාලට පෙන්නන්නම් හරි මේ ලිබික් කන්ඩෙන්සරේ මෙහෙම හරහට කැපුවොත් මොනා කරොත්ද මෙහෙම හරහට කැපුවොත් හරිද ඔයාට බලා ගන්න පුළුවන් ක්‍රොස් සෙක්ෂන් එකක් මම ඔයාලට පෙන්නන්නම් ඒ කියන්නේ ක්‍රොස් සෙක්ෂන් එකක් ඔයාලට පේන්නේ මෙහෙම මැදින් බටයයි වටෙන් බටයයි තේරුණාද ඒ කියන්නේ මේ මැදින් එන බටය තමයි මේක මේ වටෙනුත් බටයක් තියෙනවා මෙතනත් වතුර තියෙනවා තේරුණාද ඒ වතුර තමයි අර ඇවිල්ලා යන්නේ මෙහෙම ආවා ආයේ ගියා මේ මැද කියන්නේ මැදින් සම්බන්ධ වෙනවද නෑ ඒ කියන්නේ මෙයා කරන්නේ මේ මැදට කූල් කරලා දෙනවා මේ වටෙන් මොනා කරනවද මෙයා වටේ දැන් සාමාන්‍ය සීතලක් නේ තියෙන්නේ වටේ කූල් කරනවා ඒ කියන්නේ මෙයා මේකේ වටේට කූල් කරනවා මේ මැදින් යන හුමාලේ දැන් මෙයාගේ හුමාලේ යන්නේ මේකේ මැදින්නේ ගෑස් එක යන්නේ මේකේ මැදින්නේ මේ ගෑස් එක මේකේ මැදින් යනකොට ඒ ගෑස් එකට දැනෙන්නේ රස්නයද සීතලක්ද සීතලක් ඇයි මේ බටේ වටේටම වතුර තියෙනවා ඒ හින්දා දැන් මෙයාව සෙල්සියස් 100ට රත් කරලා උඩට යනවා එතකොට දැන් ඒ යන වෙලාවේදී මෙයා හරහා යනකොට ඒ රත් වෙලා වාෂ්ප විච්ච අය නැවත මොනවා වෙනවද ලික්විඩ්ස් වලට කන්වර්ට් වෙනවා තේරුණාද එතකොට මෙතන තියෙන්නේ වේපර් එක උනාට හරිද මෙතන තියෙන්නේ වේපර් එක උනාට මෙතන නැවත ලික්විඩ් එක තියෙනවා තේරුණාද මං කියන එක ඒ කියන්නේ මෙතනින් වාෂ්ප කරපු දේ නැවත ලික්විඩ් කරනවා එතකොට මේකේ වාසිය තමයි වාෂ්ප වෙන්නේ නැති දේවල් මේක අස්සේ ඉතිරි වෙනවා වැලි තිබුණොත් වාෂ්ප වෙනවද නැහැ ලුණු තිබුණොත් වාෂ්ප වෙනවද නැහැ මොන අපද්‍රව්‍යයක් තිබ්බත් වාෂ්ප වෙන්නේ නැත්නම් ඌ මේකේ ඉන්නවා තේරුණාද කක්ක බෙට්ටක් තිබ්බත් ඒකේ ඉන්නවා ඉතින් ඇත්ත කතාව තේරුණාද ඔයාට ඕන හදිස්සියකදී හරි ඔයා මැරෙන්නම යන වෙලාවක හරිද අලි බෙට්ටක් හරි තිබ්බා කියමුකෝ ඉතින් ඒක දාලා මෙහෙම කරලා වතුර ටික ගත්තොත් ඔයාට හම්බෙන්නේ පිරිසිදු වතුර ඇත්ත ඉතින් මේක පාවිච්චි කරලා බොන වතුර හදන ක්‍රම දිනනවා වෙන රටවල් වතුර නැතිම වැඩිවල තේරුණාද කරන්න දෙයක් නැහැ මේ මම මේ කියපේක තේරිච්ච අදුස්සන් මේ කියපේ හැමෝටම තේරුණාද තේරුණා හරිනේ වතුර තියෙන තැනකින් වතුර වාෂ්ප කරලා ඒ ටික ඔයාලට මොනා කරගන්න පුළුවන්ද කියන්නේ ආය වතුර කරගන්න පුළුවන් ඔයා හිතන්නකෝ මෙහෙම දැන් ඔයා ඉන්නේ මාර අවුලක මේ ඔයා ඉන්න තැන වතුර බින්දුවක්වත් හොයාගන්න නැහැ ඔයාට හම්බෙනවා තෙත පසක් වෙන දේවල් මතක් කරගන්න එපා ඕනම තෙත පසක පණු එක්සිටි ඒව මතක් කරගන්න එපා හරිද මේ වෙන දෙයක් ගැන කියන්න යන්නේ හරි ඔයා හොයාගන්නවා මොකද්ද තෙත පසක් දැන් ඔයා කැලේක අතරමං වෙලා හරි මොකක් හරි ඔයා වෙන ගහලෝකයක හරි කියලා ඉතින් වතුර නෑ හැබැයි මේ තෙත පසක් තියෙනවා කාන්තාරයක හරි කියමුකෝ හරිද කාන්තාරේ දැන් සාමාන්‍ය වතුර නෑ හැබැයි ඔයාට පසක් හම්බෙනවා ඒකේ මොනවද තියෙනවද තෙතයි ඔයා ගාව මේ කට්ටලේ තියෙනවා දැන් ඔයාට වතුර ලෙව කියන්නේ තෙත පස ලෙව කෑවට වතුර උරලා ඉන්නේ නෑනේ දිවට නේද දිව ස්පොන්ජ් එකක් නෙවෙයිනේ නේද ඒ හින්දා ඔයාට කරන්න වෙන්නේ බලාගන්න මේ ඔයාට ඕනනම් ඔය තෙත පස් ටික මේකට දාන්න පුළුවන් හරිද දැම්මම රස්නෙට ඒ පස්වල තියෙන වතුර මොනවා වෙනවද වාෂ්ප වෙලා උඩට
එනවා. ඒ මෙහෙම වාට මෙහෙම වතුර එකතු කරගන්න බැරිද? පුළුවන්. ඉතින් ජීවිතේ බේර ගන්න පුළුවන්. නේද? මැරෙනවට වඩා හොඳ තෙතපසකින් වතුර ටිකක් බොනවා. අවුලක් නැහැ. තව උදාහරණ ඕනද? තේරුණා නේද? එහෙනම් ඔයාට එහෙම නැත්තම් මේ හිතන්නකෝ. මේ ඔයා දන්නවනම් සාමාන්‍යයෙන් ගහක මුල් කෑලි ටිකක් තිබ්බ කියලා වතුර තියනවා කියලා නේ. ඒ ටික හරි කමන්නේ වතුර තියනවා කියලා හිතන්න පුළුවන් ඕන එකක් මේකට දාපන්. දාලා රත් කරපන් වතුර ටික ලොයෙත් වාෂ්ප වෙනවා. ඒ ටික එකතු කරන් බීපන්. මැරෙන්නේ නැහැ. හැබැයි ඔයා නොදැනුවත්ව වෙන දෙයක් වාෂ්ප වෙලා තිබ්බොත් මම වත් කියන්නේ. හරිනේ? ලියාගන්න ටක් ගන්න. ළමයි මේකත් ආගන්න. ඒක මේ ඉතින් ඔහොම අහගන්න. මකන් නෑනේ බලාගන්න ඉතින් ලියන්න හදිස්සියෙන් එපා. අහන් හිටියේ නැත්නම් වැඩක් නෑ. ඉතින් මේ නෝට් එක පොතේ තියෙනවනේ. මේ දැන් මෙතනදී ඔයා හිතන්නකෝ මේක ඇතුළට මොනවා හරි තෙල් වර්ගයක් එහෙම වැටලා තිබ්බා කියලා. නේද? එතකොට බං ඒවත් වාෂ්ප වෙන්න බැරිද? පුළුවන්. ආවිල්ලා මේකට පාවි තියෙයි. අවුල් නේද වැඩේ? ඔන්න දැන් අපි මෙතන ඉගෙන ගන්නවා මෙහෙම දෙයක්. ක්‍රූඩ් ඔයිල් ඔයාලා අහලා තියෙනනේ බොර තෙල්. මේ බොර තෙල් වල වාෂ්පශීලී දේවල් ගොඩක් තියෙනවා. හරිද? එතකොට බලන්න මෙයා වෙන් කරගත්ත විදිහ. අපි මෙන්න මේ මෙතඩ් එකට කියන්නේ පුතේ fractional distillation කියලා. භාගික ආසවනය කියලා කියනවා. right? Use when there is more than one volatile component. අපි මේ වැඩේ පාවිච්චි කරන්නේ volatile කට්ටිය එක්කෙනෙක්ට වඩා ඉද්දි. හිතන්න crude oil වල බොර තෙල් වල වාෂ්ප වෙන්න පුළුවන් දේවල් ගොඩයි. ලියන්න එපා පුතා. වාෂ්ප වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයා එකපාරම මෙතනින් වාෂ්ප ගන්නවා. සෙල්සියස් 250 300ක් විතර දීපු ගමන් මොකද වෙන්නේ? කියන්න බලන්න. අධික ටෙම්පරේචර් එකට වාෂ්ප ගන්නවා. එතකොට කොහොමත් මේකේ තියෙන දේවල් රත් වෙලා මේ පැත්තට එනවා. ආවම් පුතා ඔයා හිතන්නකෝ කොහොමත් වාෂ්ප වෙන්නේ නැති දේවල් තියෙනවනේ ලේසියෙන්. තාර. මේකේ තියෙනවනම් මෝන වැක්කිරෙන්න පටන් ගන්නවා. වැක්කිරිලා මේකෙන් එළියට එනවා. තේරුණාද? දැන් මේක ඇතුළේ අපි හිතමුකෝ සෙල්සියස් අංශක 300යි කියලා. හරිද? ඔව්. දැන් එතකොට ඔයා නිකමට දැන් 300ක් තියෙනවා කියමුකෝ. 300 දී වතුර වාෂ්පයක්ද නැත්නම් ලික්විඩ්ද? වෙප එකද ලික්විඩ්ද? වෙප එක. තේරුණාද? දැන් මේ පෙන්නලා තියෙන්නේ පෙට්‍රල් කියන්නේ 40 දී ලික්විඩ්යක් වෙන කෙනෙක්. තේරුණාද? කෙරොසින් කියන්නේ 150 ඩීසල් 200. එහෙනම් මේක 300යි නම් ඔයා කියන්න මේකේ ඉන්න ලුබ්‍රිකන්ට් ඔයිල්, ඩීසල්, කෙරොසින්, පෙට්‍රල්, LP ගෑස් ඔක්කොම දැන් ඉන්නේ එක වාෂ්පයක් වෙලා. ඔක්කොම දුමක් විදිහට ඉන්නවා. තේරුණාද? හරිනේ? දැන් ඔයා හිතන්නකෝ අපි ප්ලාස්ටික් ටිකක් ගිනි තියනවා කියලා. ඒකෙත් ඔහොම මික්සර් එකක් තියෙනවා. ඒකෙත් ඔය පෙට්‍රල් පව තියෙනවා ප්ලාස්ටික් වලින් හදන්න පුළුවන්. අහන්නකෝ ඉතින් එතකොට මේ ක්‍රූඩ් ඔයිල් එක ඔයා ගිනි තියලා, කියන්නේ රත් කරලා තාර ටික එළියට ගත්තම මෙතනදී සෙල්සියස් 300 දී මෙතන ලොකු දුමක් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ කී දෙනෙක් ඉන්නවද? බර තොගයක් කෙමිකල්ස් වර්ග තියෙනවා. හරිද? ඔයා එකපාර කූල් කරොත් මොකද වෙන්නේ? ලිබික් කන්ඩෙන්සර් එකක් දැම්මොත් මොකද වෙන්නේ? තාර ටික නයි යයි ආයි ක්‍රූඩ් ඔයිල් එන්නේ. තේරුණාද? ඇයි මෙයාට වෙන් කරන්න බෑ? ලිබික් කන්ඩෙන්සර් එකක් දැම්මොත් මොකද වෙන්නේ? තියෙන සේරම කූල් කරනවා. එතකොට ආයි එන්නේ මේවම තමයි. එකට එන්නේ. හලවම එන්නේ. වෙන් කරගන්න බෑ. හරිද? එතකොට මේක වෙන් කරන්න නම් අපිට ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න වෙනවා. ඔයා බලන්න
දැන් මෙයාලා කියනවා මේ lubricating oils. ඔය oil වර්ග තියෙන lubricating oil, engine oil එහෙම. තේරුණාද? ඒවා සෙල්සියස් 300 දී විතර වාෂ්පයක් වෙලා තිබ්බට, දුම වගේ තිබ්බට, ඒ දුම ටික කූල් කරොත් 250ට. ඒ දුම ටික මොනා කරනවද? 250ට කූල් කරොත් එහෙම lubricant oil ටිකට දුම වෙන්න බැරිලු. එයා මොනා වෙනවද? liquid එකක් විදියට මෙහෙම droplets මෙහෙම තැම්පත් වෙනවා. එයා මෙහෙම බැහැලා යනවා. තේරුණාද? දැන් මට කියන්නේ ඇයි එහෙම උනේ? ඇයි lubricant oil වල මෙතනින් උඩට යන්න බැරි උනේ? අපි හිතමු lubricant oil කියන්නේ මොනවා කියලාද? වතුර කියලා හිතන්න පුතා. හරිද? දැන් මෙතන 150යි. හරිද? මෙතන නිකන් හිතන්න මෙතන 150යි මෙතන 50යි. මේ මැද 100යි. එතකොට එයාට 50 තැනට යන්න පුළුවන්ද වතුරට උඩට වාෂ්පයක් විදියට? බෑනේ කොහොමත් එයා දිය වෙනවනේ නේද? අන්න එහෙනම් ඔයා හිතන්න මෙයා දිය වෙලා වැක් කරනවා එයා එළියට යනවා. දැන් ඉතිරුනේ කවුද? ඩීසල්, කෙරසින්, පෙට්‍රල්, LP ගෑස්. ඒගොල්ලොන්ට ඔන්න මෙතනින් උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ තාම ගෑස් එක විදියට ඉන්න පුළුවන්. මෙතෙන්ට ගියාම දැන් මෙහි සීතලයි පොඩ්ඩක්. සීතලයි කියන්නේ සෙල්සියස් 200 ගණක් ඈ. තේරුණා නේද? මෙතෙන්ට වඩා මෙතන සීතලයි. දැන් කවුද ලික්විඩ් වෙන්න බලන් ඉන්නේ? ඩීසල්. එතකොට 220 දී විතර ඩීසල් බලනවා මොකද්ද? දැන් නම් ගෑස් එකක් විදියට ඉන්න බෑ. තේරුණාද? දැන් ලික්විඩ් වෙන්න වෙනවා. මගේ ටෙම්පරේචර් එක මෙච්චරයි. තේරුණාද? මීට වඩා වැඩි නම් උඩ මට යන්න පුළුවන්. අඩුයි නම් යන්න බෑ. එයා ලික්විඩ් එකක් වුණා. ඩීසල් ටික ගියා. තේරුණාද? දැන් බලන ඊළඟට කෙරසින්, පෙට්‍රල්. හරි. තාම මම රස් වෙයි. මට තාම ගෑස් එකක් විදියට ඉන්න පුළුවන්. එයා යනවා උඩට. එයා ගෑස් එකක් විදියට උඩට ගිහිල්ලා එයා බලනවා මෙතන 150යි උඩ 40යි. මට 40 තියෙන තැනට යන්න බෑ. මම මොනා වෙනවද? ලික්විඩ් එකක් වෙලා වැක් කරනවා. තේරුණාද? එහෙනම් මම දැන් ඔන්න ගෑස් එකක් වෙලා ඉන්න බැරි හින්දා ඔන්න කෙරසින් ටික ලික්විඩ් වෙලා මෙතනින් එළියට යනවා. දැන් ගෑස් එකක් වෙන්න පුළුවන් පෙට්‍රල් වලට. පෙට්‍රල් ටික මෙතනින් උඩට ගිහිල්ලා බලනවා මොනවා වෙනවද? ටෙම්පරේචර් එක පරිසරයේ මට්ටම තියෙන්නේ. මේ වෙලාවේදී යාට ලික්විඩ් එකක් වෙන්න සිද්ධ වෙනවා. පෙට්‍රල් ටික මෙතනින් එළියට එනවා. සාමාන්‍යයෙන් ගෑස් එකක් විදියට අපේ පරිසරයේ ඉන්න පුළුවන් නම් එයා හොඳ ගිනි ගන්න ගෑස් එකක් අපි ආට කියනවා LP ගෑස් කියලා. මෙතනින් LP ගෑස් එක එළියට ගන්න. වැඩේ තේරුණාද? එතකොට මෙතනයි වෙනස තේරුම් ගන්න. මෙතන වාෂ්ප කරන්න තියෙන තේරම. මෙතනත් තියෙන තේරම වාෂ්ප කළා අපිට ඕන කට්ටිය වෙන් කරගන්නවා. තේරුණාද? එහෙනම් ඕකට තමයි පුතා කියන්නේ fractional distillation කියලා. right? ලියා ගන්න. ඊළඟට තියෙන steam distillation. ලියන්න. ලියවද? හොඳයි. steam එකක් තාක් ගාලා රූපය ඇඳ ගන්නවට පොතෙන් බලන් හරි අඳින්න මම ඒකම දාන්නේ. ළමයි ඔය ගමම්ම මම මේ දැන් කියන එකත් අහගන්න. පොඩ්ඩක් ලියන එක නවත්තන්න. මොමින් මේක කරන්න ඕනේ. නවත්ත. අර ඔයාලගේ ඉස්සරහ තව වෙනතර ඉන්නෝනේ ඩ්‍රෝල් එකේ විතර කො ඒ කට්ටිය. අද ඩිස්මිස් වුණාද? හලෝ මේ පොඩ නවත්තන්නකො ලියන්න එපා. මම මේක වහන් ඉන්නේ. මෙහෙම බල ගිහිල්ලා අස්සෙනු බල ලියනවා. මේ පළවෙනි එකේ අපි මොකද්ද කරේ කියන්නේ? ඉන්නදී. ඔයා කියන්නේ පළවෙනි එකේ අපි මොකද්ද කරේ? වාෂ්ප වෙන කට්ටිය කීයක් හිටියද පළවෙනි එකේ? එක්කෙනා හිටියේ. එක්කෙනෙක් වාෂ්ප වෙනවා නම් පළවෙනි එකේ විදියට වැඩේ කරගන්න පුළුවන්. ඒකට අපිට ඕන ප්‍රධාන උපකරණය මොකක්ද? ලිවික් කන්ඩෙන්සර් එක. තේරුණාද? දෙවෙනි එකේ මොකද්ද වෙනස? වාෂ්ප වෙන අය ගොඩක් හිටියා. අර අයින් ඉන්න පුතාට මොනවද දන්නේ මම කියන්න. අහන් ඉන්නවා. වාෂ්ප වෙන අය කීයක් හිටියද පුතේ මේකේ? ඔයන් මොනවා ලියන්නේ? වාෂ්ප වෙන අය කීයක් හිටියද මේකේ?
ගොඩ දෙනෙක් හිටියා. ඒ හින්දා මේකෙදි අපි විශේෂ කෙනෙක් පාවිච්චි කරා. යාගේ නම මොකක්ද? මේ බලන්න. මේ මම මේ දැන් මේ fractionating tower. මොකක්ද යාගේ නම? fractionating tower. ඒ කියන්නේ එයාලා භාගිකව භාගයට භාගෙ වෙන් කරගන්න tower එක තමයි මේක. හරිද? දැන් ඇයි දැන් ඇයි තුන්වෙනි එකක් කියන්නකෝ මට. දැන් එකෙක් හිටියොත් මේකත් පුළුවන්ලු. හරි නේද? ගොඩක් හිටියොත් මේකත් පුළුවන්ලු. තව මොකද තියෙන්නේ? දැන් එකයි ගොඩයි. එකයි ආංකුව ගොන් කතාව. නෑ යා කියපු එක මෙහෙම. පොඩ්ඩක් තව ෆිල්ටර් කරන්න හරි. දැන් මෙහෙමනේ එකෙක් ඉද්දිත් පුළුවන් නම් ගොඩක් ඉද්දිත් පුළුවන් නම් මෙතන වෙන්නේ වෙන සිද්ධියක් බලාගන්න. සමහර වෙලාවල් තියෙනවා අහගන්න අපිට වාෂ්ප වෙන කෙනෙක්ව වෙන් කරගන්න ඕනේ. හැබැයි එයාව රත් කරොත් විනාශ වෙලා යනවා. දීපංගු දැන් උත්තර. මං කියන එක තේරෙනවද දිසාල්? දැන් කියන්නේ දැන් මේ මෙතන වතුර වාෂ්ප වෙනවා. වතුර රත් කරා කියලා ඒක විනාශ වෙනවද වතුර? නෑනේ. අවුලක් වෙන්නේ නැහැ. මේ පැත්තෙන් බහලා එනවා වතුර ටික කූල් වෙනකොට බින්දු බින්දු වැටෙනවා. හරි. මේ වැදේ ක්‍රූඩ් ඔයිල් තියෙනවා. පෙට්‍රල් නම් මනදී වාෂ්ප කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. ආයි වෙන් කරගත්තොත් මුකුත් වෙන්නේ නැහැ. තේරෙනවද? ගිනි දීවොත් තමයි කියලා වෙන්නේ. තේරෙනවද? ආයි ගන්න බැරි. ඉතින් ඒගොල්ලොන්වත් වෙන් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවද? අපේ දැන් ඔය ඖෂධීය ශාක වර්ග තියෙන්නේ. කුරුඳු තෙල්, අබ්බ තෙල් කියයි. තේරෙනවද? ඒ කියන්නේ මේ ලියන්න එපා කළුවා. මොනවා ලියන්න? විවිධ වර්ගයේ කෙමිකල් තියෙනවා. ඒ සමහර රසකාරක වල තියෙන දේවල්. ඒවා වාෂ්ප කරන මට්ටමට රත් කරොත් විනාශ වෙලා යනවා. තේරුණාද? දැන් හිතන්නකෝ ඔය දැන් ඉස්සර කාලේ කෑමක් වගේ නෙමෙයි මේ උයනකොට මිරිස් කුඩු එහෙම දාද්දි අර මනුස්සයා ලියනවා බං හේන ගහුවා වගේ. බල මට පේනවා ඉතින් මොනවා ඒක උඩ මේක තේරුම් ගන්න නෙවෙයි ඕනේ ලියාගෙන ගෙදර යන්න අනේ මන්ද. මේ එතකොට දැන් ඔයාලට තේරෙලා ඇති දැන් සාමාන්‍යයෙන් ඔයාලා ඔය සාමාන්‍යයෙන් ඒ කියන්නේ පොඩි කාලේ එහෙම නැත්නම් ආච්චිලා සීයලා එහෙම උයනකොට ගමකාරය අර මේ ගිහිල්ලා බලන්න ඒගොල්ලෝ උයනකොට කුළු බඩු එහෙම දානකොට ඒ මාර සුවඳක් එනවා කෑමකින්. ඒක එළියට වීදිලා යනවා. මිරිස් කුඩු දැම්මද, ගම් මිරිස් දැම්මද ඒක හොඳට එනවා. මම දන්නේ නැහැ මට නම් ඒක දැනලා තියෙනවා මේ හැබැයි දැන් ඔය කඩෙන් ගන්න ගොඩක් දේවල් එහෙම නෑ. ඒ වගේ සුවඳ, ඒ තියෙන රස සමහර දේවල් අයින් වෙලා යනවා. හේතුව තමයි ගොඩක් දේවල් කුඩු කරලා පැකට් කරලානේ තියෙන්නේ. කුඩු කරනකොට රත් වෙනවනේ. රත් වෙනකොට ඒකේ තියෙන වාෂ්ප දේවල් මොනවා වෙලා යනවද? නිකම්ම පරිසරයට යනවා. අපි අර කුඩු ටික කනවා. තේරුණාද? අර සමහර දේවල් ඒකයි කියන්නේ ගලේ ඇඹරලා ගන්න කියන්නේ. ඒ ගලේ ඇඹරද්දි වතුර චුට්ටක් එහෙමත් දාලා ඇඹරන්නේ. ඒව රත් වෙලා මොනවා වෙන්නේ නැද්ද? වාෂ්ප වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය දේවල් ඒකෙම තියෙනවා. තේරුණාද මං කියන එක? එහෙනම් මතක තියාගන්න සමහර කෙමිකල් තියෙනවා අපිට ඔයිල් එකක් කරගන්න පුළුවන් නම් වටිනවා. හැබැයි රත් කරොත් මොකද වෙන්නේ? ඒක විනාශ වෙලා යනවා. තේරුණාද? ඒකේ තියෙන රසද මොනවාද වැඩක් නැහැ. සුවඳද විනාශ වෙලා යනවා. කාටරි අදහසක් තියෙනවද කරන ක්‍රමයක් ගැන? දැන් මොකද කියන්නේ? දැන් දීපල්ලක උත්තර වාෂ්පයක් කරලා කොහොම හරි අපිට වෙන් කරගන්නත් ඕනේ. රත් කරොත් විනාශ වෙනවා. කරන්න දෙයක් නැහැ කියලා හිතෙන්නේ. විද්‍යාවේ තියෙන උත්තර බලා ගන්න කරන විදිය. හරි. මම ඒකට එක්සැම්පල් එකක් කියන්නම් මේ. තෙල් තාච්චයකට ගිනිය වෙලුනාම මොකද කරන්න ඕනේ? වන්න කිව්වා. වතුර දාන්න ඕනෙලු. වතුර ගන්න බෑ කියලාද කිව්වේ? වතුර ගැහුවොත් මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. කොයික දැනන් හිටපැතුස්සන් තෙල් තාච්චියක් ගිනි ගද්දි වතුර දැම්මොත් තව වැඩි වෙනවා. ටික දෙනෙක් දැනන් ඉඳලා තියෙන. ඔක්කොම දැන හිටියා? නෑ. එක්ස්පීරියන්ස් තියෙනවා. මහිම. කෙලියද? හරි. දන්නා ඉන්නවනේ නන්නේ. පුතා කවදාවත් තෙල් තාච්චියක් රත් වෙලා ගිනි ගන්න වෙලාවක වතුර දාන්න එපා. ආයේ මයිල් ගහක්වත් ඉදිරි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? එකපාරම ලොකු වාෂ්පයක් හැදිලා ඒ මුළු වාෂ්පයම කුස්සියත් එක්කම ගිනි ගන්නවා. තෙල් තියෙන ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. තෙල් පොඩ්ඩක් තිබ්බොත් ෂේප් ඒවා හොඳ
කැවුම් බදින වගේ තඩි තෙල් තාච්චයකට දාද්දී රත් වෙලා ගිනි බෙල්ලකට කියන්නේ මොකක් හරි හේතුවක් හින්දා උඩට ගිනි ඇවිල්ලා උඩ රෙද්දී ඒ වෙලෙම හැලුවොත් වාෂ්පේ මොකද වෙන්නේ වාෂ්පේ මේ වතුර බඩුම තමයි පුතා. හරිද? ආයේ කේස් ගහක්වත් රැවුල් ගහක්වත් ඇටේ තියෙන මයිල් ගහක්වත් ඉතිරි වෙන්නේ කියලා සුවරකම් කරන්න බෑ. මිනිහා ඉතිරි වෙච්ච වරුත් නෑ. ඇත්තත්. දැන් ඇයි එහෙම උනේ කියන්න බලන්න. හොඳට අහගන්න හේතුව. හොඳට අහගන්න හේතුව. වතුර වාෂ්ප වෙන උෂ්ණත්වය කියන්න මට. මොන ටෙම්පරේචර් එකේද වෝටර් වෙපර් එකක් වෙන්නේ. අද මම ලිව්වේ කීයද? ලිවර 10 C. ඔයාලට මෙතන පේනවා සාමාන්‍ය ඔයිල් එකක් මේ ලුබ්‍රිකන්ට් ඔයිල් වර්ග වාෂ්ප වෙන්නේ කීයෙන් වගේද? 200න් ඒ වගේ. 200න් 250න්. තේරුණාද? ඒ කියන්නේ සිද්ධිය මේකයි වෙලා තියෙන්නේ. ඔයාගේ තෙල් තාච්චිය ගිනි ගත්තා කියලා කියන්නේ ඒ වෙලාවේ වටපිටාව ඒ කියන්නේ ඒ හරියට ටෙම්පරේචර් කීය කිට්ටු කළාද? 200 විතර කිට්ටු කරලා තියෙන්නේ. තේරුණාද? හරිද? එතකොට ඕකට වතුර දාපු ගමන් වතුර ටික මොනා වෙනවද? ඒකට එකතු වෙනවා. එකතු වුණාට කවදාවත් වතුරයි පොල් තෙලුයි මිශ්‍ර වෙන්න දෙන්නේ නැද්ද? නැහැ. අන්න උතන තමයි පොයින්ට් එක. වතුරයි පොල් තෙලුයි කියන්නේ කවදාවත් මිශ්‍ර වෙන්නේ නැති දෙන්නේ. අනික වතුරට පොල් තෙල් ගාවට එනකොටම 100 ගන්න පුළුවන් නේ 100 රත් වෙන්න පුළුවන් නේද? ඒතර 300 වෙන්නේ නැහැ. වතුරේ හින්දා එයා සීතල වෙනවා. ඒක හරි. නෑ. වතුරේ 200 මේක 300 හරි. එයා කීපක වෙනවා මේ වෙලාවට. ඒ දෙන්න හොඳට මික්ස් වෙනවා. මික්ස් වෙනවා නම් වතුරයි පොල් තෙලුයි මික්ස් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට සමහර වෙලාවට මොනවා වෙන්න පුළුවන්ද? 200 300 වගේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි මික්ස් වෙන්නේ නැති දෙන්නෙක් නම් ඒ දෙන්නව වාෂ්ප කරන්න පුළුවන් සෙල්සියස් 50න් උනත්. කීයෙන් උනත්ද? 50න් උනත්. ඔන්න මං කියන එක අහන්නකෝ. ඔයා දැන් තෙල් තාච්චිය තිබ්බ 250. හරිද? වතුර දැම්මා. හරිද? වතුර දාපු ගමන් දැන් 50ටම බැස්සා. හරිද? වැඩක් තියෙනවද? නෑ. මම මොකද්ද කිව්වේ? 50ටම බැස්සත් ඒ දෙන්නව මොනා කරන්න පුළුවන්ද? වාෂ්ප කරන්න පුළුවන් කිව්වා. ඒක තමයි මේකේ සිද්ධිය බං. ඒ කියන්නේ සාමාන්‍ය 50ම නම් බැරිද සාමාන්‍ය 60න් 70න් වගේ වාෂ්ප වෙනවා. තේරුණාද? ඒ වතුර දැම්මා කියලා එකපාරම මොනා වෙන්නේ නැද්ද? කූල් වෙලා ගිහිල්ලා සීතල වෙලා තෙල් ටික උඩ පාවෙන්නේ නැහැ. ඔයා බලාපොරොත්තු වෙන ලස්සන සිද්ධිය වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? 250න් විතර වාෂ්ප වෙවි හිටපු තෙල් ටික වතුරේ සපෝට් එක අරගෙන මොනා වෙන්න බලනවද? 50න් වාෂ්ප වෙන්න බලනවා. පුළුවන් දෙයට පුළුවන්. කොහොමද 250ට රත් වෙලානේ තිබ්බේ? වතුර ටිකක් දැම්මා කියලා මොනා වෙන්නේ නැද්ද? ඒක බිඳුව වෙන්නේ නැහනේ පුතා. වතුරත් සාමාන්‍යයෙන් 30ට විතර රත් වෙලානේ තියෙන්නේ කොහොමද නේ? වටපිටාවේ තියෙන ජලයක් නේද? එයාට 50 60 කියන එක නැති. ඒ වෙලෙම තෙලුයි වතුරයි දෙකම උඩට යනවා වාෂ්ප වෙලා. එතකොට තෙල් වලට ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්නවා. අන්න ඒක තමයි වටපිටාවේ ටක් ගාලා ඔයිල් වෙපර් එකක් හැදෙනවා. ඒකට ගිනි ගන්නවා. තේරිච්ච අතුස්සන් චුට්ටක් කරේ. තේරුණාද? ඇයි මොකද්ද සිද්ධිය උනේ? වාෂ්ප වුණා තෙල් එක. ගිනි ගත්තා. හරි. තේරුණාද? ඔයිල් වෙපර් එක ගිනි ගන්නවම තමයි. ඒක නතර කරන්න බෑ. හරිනේ. ඔයා ඒක නතර කරන්න වතුර දාපු ගමන් මොකද උනේ? 250න් ගිනි ගත්ත එක කීයෙන් ගිනි ගත් මේ වාෂ්ප වුණාද? 50න් වාෂ්ප වුණා. ඒ කියන්නේ ඌ වතුරේ සපෝට් එක අරගෙන අඩු ටෙම්පරේචර් එකකින් වාෂ්ප වුණා. තේරුණාද? එතකොට 50 දී උට ගිනි ගන්න පුළුවන්. එනවාද? හරිනේ? හරි. දැන්ට ඒ ටික තේරුණාද ඔයාලට? දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද මෙතන අපිට පොයින්ට් එකක් අහුණා කියලා? ඔයිල් එකක් අහගන්න. ඔයිල් එකක් තියෙනවා. හරිද? වාෂ්ප කරගන්න ඕනේ. වාෂ්ප වෙන්නේ 250න්. හැබැයි අපිට 50න් විතර වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් අහුණා නේද දැන්? මොකද කරන්නේ? වතුරත් එක්ක මික්ස් කරනවා. තේරුණාද? වතුරත් එක්ක මික්ස් කරාම මොකද වෙන්නේ? ඔයාට ඕන ඔයිල් එක 250ට රත් කරන්න ඕනද? නෑ. කීයටද රත් කරන්නේ? 60 70ට රත් වුණාම ඇති. තේරුණාද? ඌ ෂේප් එකේ වාෂ්ප වෙනවා. තේරුණාද? එහෙනම් මම කරන වැඩේ බලන්න. මේ පැත්තේ දානවා වතුර.
දැන් හුමාල එනවා මේක දිගේ. මේ මෙයාගේ ටෙම්පරේචර් කීයද කියන්නේ මේ බටේ දිගේ එන හුමාලේ? කීයද? සෙල්සියස් 100 නේ. හුමාලේ එන්නේ. මේක ඇතුලේ ඉන්නවලු දෙන්නේ. cinnamon leaves with water. දැන් ඔයාට කුරුඳු තෙල් තමයි හදා ගන්න ඕනේ. හරිද? මොනවද පුතේ හදන්න ඕනේ? කුරුඳු තෙල් හදා ගන්න ඕනේ. ඔයා කුරුඳු කොළ ටිකක් දානවා අම්බරලා වතුරට කලවම් කරලා. තේරුණාද? දැන් පුතා කුරුඳු තෙල් එක තියෙනවනේ කොහොමත් කොලේ. අපිට වෙන් කරගන්නනේ බැරි. හරි නේද? දැන් වතුරත් එක්කත් ඕක කලවම් වෙනවනේ දැනෙන්නේ නැති වෙන්නේ ෂේප් එකේ. දැන් ඔය දෙන්න තෙලුයි වතුරයි මික්ස් වෙලා ඉද්දි අපිට වෙන් කරගන්න කොච්චර රත් කරන්න ඕනද? 60ක් 70ක් රත් කරාම ඇති. එතකොට අපි එකපාර මෙහෙන් ගින්දර දුන්නොත් මොකද වෙන්නේ? 100 පයින්න බැරිද? පුළුවන්. ඒ හින්දා අපි මෙතනින් දෙන්නේ වෙපර් එක. තේරුණාද? ස්ටීම් එක. හුමාලේ තමයි දෙන්නේ. හුමාලෙට බැරිද මෙයාව රත් කරන්න? පුළුවන්. 100ක් එනවනේ මෙතෙන්ට. ඒ කියන්නේ මෙයා හුමාලේ ඇවිල්ලා වැදිලා කොයි වෙලාවෙ හරි මේක කීය වෙනවද? 60ක් 70ක් වෙනවා. එතකොට පුතා මේකේ තියෙන කෙනා 100 වෙනකන් ඉන්නේ නැහැ. අපි හිතමු 50න් කියලා ඕන්න. 50න් වාෂ්ප වෙලා මේක දිගේ යනවා. ලිබික් කන්ඩෙන්සරේට බැරිද ඔයාව කූල් කරන්න? ටක් ගාලා බලුවා. ඉතින් මේ ලිබික් කන්ඩෙන්සරෙන් කූල් කරනකොට දැන් වාට එනවා ඔයිල් එකයි වතුරයි මික්ස් එකක්. කූල් වෙලා තමයි එන්නේ. දැන් මොකද කරන්නේ? ඔයිල් එක උඩට එනවා. වතුර ටික යටට යනවා. යටින් ටැප් එකක් දාලා අරපු ගමන් වතුර ටික යටින් බහලා ගිහලා ඕන තැනදී නතර කරාම ඔයිල් ටික ඉතිරි වෙන්නේ නැද්ද? ඉතිරි වෙනවා. දැන් තේරිච්ච අතුස්සන් වැඩි. ඩිස්ටිලේෂන් වර්ග තුනම කියලා දීලා ඉවරයි. අවුලක් නැද්ද පුතා? තේරුණාද? මෙයා පාවිච්චි කරන්නේ මොන වෙලාවේද? වාෂ්ප වෙන එක්කෙනෙක් ඉද්දි. මෙයා වාෂ්ප වෙන ගොඩක් ඉද්දි. මෙයා වාෂ්ප වෙන කෙනෙක්ව අඩු උෂ්ණත්වයකදී වැඩේ කරගන්න තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද? ලියාගන්න.